හෙලෝ කට්ටිය කොහොමද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ලැබුවා වූ නව අලුත් අවුරුද්ද කිරියෙන් පැරියෙන් ඉතිරිලා සියලුම දෙනාට සුබම සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා වෙනස විත් රංජන්. ඉතින් කොහොමද කට්ටිය මේ ගෙවල් වල යනකොට ගොඩාරියක් රස්තිය අදුනා නේද කොළඹ මේ බස් නම්මන නැතුව බස් නැති වෙලා චාටර් වෙලා ගොඩක් බස්සනකම් බලන් ඉඳලා මේ සෑහෙන කට්ටියක් කට්ට කෑවා නේද මාර පවුනේ මේ මොකද කට්ට කෑවා අවුරුදු 10ක් වගේ ඇතුළත කාලෙදී පෝලිං වල ඉඳලා චාටර් කාලා බස් නැතුව බස් ගැමුණුවට වැඳලා ළංගම බස් කාර්යයන්ට වැඳලා පච්ච චාටර් වෙලා පදිරි වුණා ගිය ආණ්ඩුවල. හැබැයි මේ ආණ්ඩුවේ හරියටම අපි ගෙනාපු මහජන ආණ්ඩුව NPP එක අපේ මාලිමාව ලස්සනට අර ළංගම සභාපති 7-5ක්වත් ගන්නෙ නැතුව නොමිලේ වැඩ කරලා මහජනතාවට සුපිරිම ප්‍රවාහන පහසුකමක් සැලසුවා. රෑ 12 එක වෙනකම් විතර ඒ ළංගම බස් ඩිපෝවේ ඉඳලා කොළඹ චාටර් කාලා හොඳටම බස් සේවාව සැපයුවා. කිසිම කරදරයකින් හානියකින් අතපසුවීමකින් තොරව තමුන්ගේ ගම් නියම් බලා යන්න කිසිම ආණ්ඩුවකින් නොකරපු දෙයක් මාලිමාව ආණ්ඩුවෙන් කරා. මෙන්න මේකයි තමයි අපේ අම්මා තාත්තා වෙනස විත් රංජන් හරහා අපි මේ ඔක්කොම එකතු කරලා මාලිමාවට හිසනමා ගෞරව කරන්න ඕනේ. අනුර ජනාධිපති ලස්සනට මේක හැන්ඩල් කරා. වෙන කිසිදු ආණ්ඩුවකින් කරේ නැති දෙයක් කරා. වෙන ආණ්ඩුවලින් මිනිස්සු බස් පෝලිං වල බැනුම් අහගෙන ගුටි කාගෙන පෝලිං වල ඉඳලා එක එක පෙරලගෙන තුවාල කරගෙන ගෙදර යන්න බැරුව මාර කට්ටක් කෑව කලින් ආණ්ඩුවල. මහින්ද රාජපක්ෂයා, රනිල් රාජපක්ෂයා, සජිත් රාජපක්ෂයා වගේ මේ වල්පරයෝ. ඒ වගේම පෝලිං සංස්කෘතියක් ඇති කරලා මිනිස්සු පෝලිං වල මරලා හරිද පට්ට පදිරි කරා. මේ ආණ්ඩුව අනුර ජනාධිපති විසින් ලස්සනට ගෙවල් වලට යන්න කෝච්චි 8ක් ACN Alliance Insurance Company එකකින් නොමිලේ පහසුකම සපයලා දුන්න කෝච්චි 8ක් 7-5ක්වත් ගත්තේ නැහැ. අපේ පුරවැසියෝ අපේ සහෝදර සහෝදරියෝ අම්මා තාත්තලා ගෙවල් වලට ගියාම විශේෂම උදාහරණයක් ගත්තාම මේ නුවර ඔඩිසි ට්‍රේන් එක ගිහිල්ලා තමුන්ගේ ගමන් මගේ අවසානට ගියාම මේ ටිකට් එක ඉදිරිපත් කරපුවාම සල්ලිත් තරම් සතුටින් ගෙදර ගියා වෙන කිසිම ආණ්ඩුවකින් නොකරපු දෙයක්. හරිද? ඉතින් අනුර ජනාධිපතිට ආයේ කියන්න කතා දෙකක් නැහැ. මේක තමයි වෙනස් වුණ රට. මේක තමයි පුරවැසියා වෙනුවෙන් අපි ගෙනාපු රට. මේක තමයි වෙනස විත් රංජන් හරහා පුරවැසියා කතා කරලා පුරවැසියාට දැනුවත් කරලා පාට පක්ෂ ભેදයකින් තොරව නිල් පාටද කොළ පාටද කිසිම ભેදයකින් තොරව අවුරුද්ද සමරන්න සුපිරියටම ආණ්ඩුව වැඩ කරා. හිසනවා ගෞරව කරනවා අනුර ජනාධිපතිට. ඒ වගේම ළංගම සභාපති 7-5ක්වත් මේ පඩියක් ගන්න නැතුව 7-5ක්වත් වේතනයක් ගන්න නැතුව නොමිලේ ළංගම බස් ගොඩ දාලා ළංගම කෝටි ගණන් වලින් කෝටි ප්‍රකෝටි ගණන් වලින් ලාභ උපයන සමාගමක් කරාට ළංගම සභාපතිටත් හිසනවා ගෞරව කර ආචාර කරනවා. මේ වගේ වැටිච්ච රටක්, මේ වගේ වට්ටපු රටක්, මේ වගේ මංකොල්ල කාලා රජය විනාශ කරපු රටක් මේ මාලිමාව හරහා, මේ NPP එක හරහා, මේ අනුර හරහා ලස්සනටම රට හදාගෙන ගිය එකට. ඒ වගේම කිසිදු කරදරයකින් හිරකින් තොරව ගමන් බිමන් පහසුව ලබා දුන්නට. නමුත් මේ කුඩුහිරු නයිදරන මේ ජඩ මාධ්‍යයට කියන්න තියෙන්නේ තොපි කොච්චර කරත් තොපේන රෙද්ද ගලවනවම තමයි මේ කුඩුහිරු නයිදරනට තමයි පරිප්පු ටික නැහැ, හාල් ටික නැහැ, පොල් කිරි ටින් එක නැහැ, කිරි ටික නැහැ. දැන් ඒ පාර අල්ලගන්න දෙයක් නැති හින්දා අල්ලගත්ත බස් එක. දැන් ඒකෙමුත් තොපි පදිරේ නේද? ඒකයි කිව්වේ මේ කුඩුහිරු නයිදරන බොරු ප්‍රචාරය කරන්න එපා. මේ අවුරුද්ද ඇතුළත අර එක එක නිකන් ගොබ්බ හැත්ත ගෙන්නලා මේ ගොබ්බයෝ ගෙන්නලා හරිද මේ රට හූරා කාපු මේ අර සාන් පුතාලා වගේ වල් පරයෝ ගෙනල්ලා
මේ රට කාපු රට විනාශ කරපු කුඩු ටික දීලා ගංජා ටික දීලා මේ සංගීත සංදර්ශන කරනවා කියලා මේ රට කාපු වල් පරයන්ට මේ රට ගෙනත් දාලා රට තවත් මේ කුඩු ටික පතුරවන්න මේ සංගීත සංදර්ශනව කරනවා කියලා මං කිව්වා. දැන් ඊයේ මුන් ඇවිල්ලා දැක්කද මේ මාතෘකාව කතා කරන කුඩු හිරු නයි දෙරණ මේ සංගීත ඕගනයිස් කරනවා කියන්නේ මුන් තමයි පට්ට හොරු මුන් තමයි මුන්ගෙන් ඒකයි කියන්නේ මුන්ගෙන් බදු ගන්න ඕනේ මේ සින්දු කියන උන් ලක්ෂ 50 ලක්ෂ 60 හොයන්නේ හරිද මේ නළු නිළුව ලක්ෂ 50 ලක්ෂ 60 ගන්නේ මුන්ගෙන් බදු ගන්න ඕනේ අනුර ජනාධිපති අපි මේක ඉක්මන් කරන්න ඕනේ මේ නැත්තම් මේ රාජ්‍ය මුදල් අවභාවිතා කරන එක මේ කුඩු විකුණලා ගංජා විකුණලා මේ බ්‍රොතල් මේ ගෑනු විකුණලා මේ ගන්න සල්ලි අපි මේ ටියුෂන් කාර්යයන්ට ටියුෂන් මගඩි ටියුෂන් කඩකාරයන්ගෙන් බදු ගන්න ඕනේ රජයට අපි බදු අය කරගත යුතුමයි ඒ වගේම මේ මියුසිකල් ෂෝ කරනවා කියලා මේ රටවල් වල පන්නන මම මේ කතන්දරේ ඉහෙලින්ම කිව්වාට නෑ බෝට්ටු වලින් පන්නනවා එතකොට මේ ඉලෙක්ට්‍රීෂියන්ලා කියලා පන්නනවා කොම්පසර්ස්ලා කියලා පන්නනවා මේ ඩ්‍රම් ගහන මේ පුද්ගලයෝ කියලා ගිහිල්ලා පන්නනවා මෙතන ජාවාරමක් කියන්නේ මේක මගඩියක් මේක කළු සල්ලි සුදු කරනවා මේ නෑමල රාජපක්ෂලාගේ සල්ලි කළු සල්ලි සුදු කරනවා හරි මේ වගේ මේ මගඩිය නතර කරන්න ඕනේ ඉතා ඉක්මනට අනුර ජනාධිපති අපි මේ සංගීත කරනවා කියලා මේ කළු සල්ලි සුදු කරනෙව් මේ රට විනාශ කරනෙව් ඒ හින්දා මුන් ඉක්මනටම මුන්ගෙන් අපි මේ සල්ලි මේ රජයට බදු ගන්න ඕනේ මේ සංගීත සංදර්ශනය කියලා රට පන්නන වල් පාරකල් කාලකන්නේ හරි එතකොට මේ ලක්ෂ 50ට කෝටි ගණන් එක පැය දෙකකට තුනකට ඉල්ලන මේ සිංගලා කියලා කියාගත්ත මේ සින්දු කන කාලකන්නේ මුන්ගෙන් මේවා ගන්න ඕනේ මේවා රජයට අයිති වුණොත් අපිට මේ රජය දියුණු කරන්න පුළුවන් එහෙනම් මේ හැම පොඩි පුද්ගලයා වගේම පෞද්ගලික ආයතනයේ වැඩ කරන මිනිස්සු වගේ බදු ගෙවනවා වගේම හැම මිනිහෙක්ම රජයට බදු ගෙවන්න ඕනේ එහෙනම් මේ සින්දු කියනවා කියන කාලකන්නේ මේ සිලිබ්‍රිටිස්ලා කියලා හිතාගෙන ඉන්නේ මුන්ගෙන් අනිවාර්යයෙන්ම රජයට බදු ගන්න ඕනේ මේ ටියුෂන් කඩ කරන උන්ගෙන් බදු ගන්න ඕනේ ඒ වගේම මේ කුඩු හිරු නයි දෙරණ මේ ජඩ මාධ්‍ය මේ බොරු ප්‍රචාරය කරනවා මේ කොළඹ මිනිහෙක් නෑ හොයාගන්න ගියාම ලස්සනට ලංගම සභාපති ඒ ටික මැනේජ් කරලා රෑදවල් නැතුව නිදිවරලා අවුරුදු කන්න මිනිස්සුන්ට මේ ප්‍රවාහන පහසුකම සැලසුවා. ඒ වගේම දැන් ඔයාලා 17 ආපහු මේ ආපහු වැඩවල වලට යන්න පටන් ගන්නවා. එතකොට ලස්සනට මොවාට මේ ලංගම මාර්ගයෙන් බස් ටික ලබා දෙනවා කිසිම සැකයක් තියාගන්න එපා. දෙයනේ කාලා අවුරුදු කාලා ඔයාලා තමුන්ගේ මේ සහෝදර සහෝදරියෝ නංගි මල්ලිලා දුව පුතාලත් එක්කලා මේ අවුරුදු කාලා ආපහු රැකියාව වලට පිටත් වෙනකොට හරිද ආපහු රැකියාව වලට එනකොට කොළඹ බලා ඕන තැනකට යන්න ලංගම බස් ටික රෙඩි කරලා තියෙනවා හරිද ඒ ගැන කිසිම කතා දෙයක් නෑ ලංගම බස් ටික රෙඩි කරලා තියෙනවා ඔයාට ඊට පස්සේ ගැමුණුගේ මේ ටික ගිහලා 2.50 නැමෙන්න ඕනේ ගැමුණුට ගොඩක් රිදිලා ගැමුණුට රිදිච්ච හින්දා නෑමල රාජපක්ෂයට සජිත් රාජපක්ෂයට හරිද මේ වගේ වල් පරයන්ට රිදිච්ච හින්දා තමයි ගැමුණුට රිදිලාද මෙන්න මේකයි කිව්වේ ගැමුණු ඔබ කට දෙක වහගෙන හිටපන් කියලා රංජා කිව්වා රංජා වෙනස විත් රංජන හරහා ඉස්සල්ලාම කිව්වා හරි මං කිව්වා කන කපනවා කියලා මතක තියාගන්නilla හරිද ඒ හින්දා ලංගම අපි හොද්දටම මේක දිනු කරලා ගන්නවා කෝටි 2.5යි මේ වාලච්චනේ වවුනියාවේ බස් කෙලින්ම ටයර් හදනවා හරිද මේ ඩැක් කරලා ටයර් හදනවා වෙනම ලංකාව ඇතුලේ CTB බස් වලට හරිද මතක තියාගන්න අම්මා තාත්තා ඉස්කෝලේ ළමයින්ටත් ඉතා ඉක්මනටම මේක අපි නොමිලේ යන තත්ත්වයටපත් කරනවා මේ ලංගම ඩිපෝව අද ගැමුණුට රිදිලා අද ජගට්ලට රිදිලා නෙමෙයි තොපි වට්ටලම දානවා අනිවාර්යයෙන්ම අපි ලංගම දිනු කරනවාමයි මේක මතක තියාගන්න රංජන් කිව්වා මම ගොන්ජා නෙමෙයි රංජා මතක තියාගන්නilla ඒ හින්දා ඇමරිකාවේ ඉඳලා වෙනස් කරන්න බෑ කිව්වා නේද? ඇමරිකාවේ ඉඳලා වෙනස් කරපු එකම channel එක ලංකාව මාලිමාව හරහා දිනවලා මාලිමාව හරහා රට දිනු කරා. මතක තියාගන්න ඉල්ලයි හින්දා ලංගම හරහා අපි රට දිනු කරමවනමයි. ඒ වගේම ලංගමේ සේවකයන්ට පළවෙනි වතාවට රාජ්‍ය භාණ්ඩාගාරයක් නොවි මහන්සි වෙලා හම්බ කරලා 40000කට වැඩිය බෝනස් ගත්තා. එන්ද ලංගම අනිවාර්යයෙන්ම ශ්‍රී ලංගම අපි අනිවාර්යයෙන්ම මේක ජනසතු කරලා රජයේ උපරිම සහයෝගය ලබා දීලා රජයේ ප්‍රධාන ප්‍රවාහන පහසුකම ලංගම විසින් අපි අනිවාර්යයෙන්ම නිකුත් කරනවා
මේක ජනසතු කරනවාමයි මේක දියුණු කරනවාමයි හරිද ඒ හින්දා අම්මා තාත්තා ළඟමට ඔයාලා හිසනවා ගෞරව කරන්න ඕනේ ඔයාලට කිසිද කරදරයකින් තොරව මාර්ග පහසුව ලැබලා දුන්න ගමවල වලට යන්න ඒ වගේම ආපහු 17න් පස්සේ කොළඹ බලා පිටත් වෙන්න ඕන තැනකට යන්න ළඟම බස් ටික හැස්ත කරලා තියෙනවා. ඉතින් හිසනවා ගෞරව කරලා ආශර කරනවා අනුර ජනාධිපතිට ළඟම සභාපතිට එතකොට මේ අමාත්‍යවරයාට නිතරම ගිහිල්ලා ඒව ගැන හොයලා බලපු හරිද සියලුම දෙනාට ළඟම රියදුරු මහත්තුරුන්ට සහ මේ කොන්දස්තරවරුන්ට දීර්ඝාස ප්‍රාර්ථනා කරනවා මේ කරපු මෙහෙ වෙනුවෙන්. එඳ වැඩියෙන් හරියන්න ඕනේ. ඒ හින්දා මාලිමාව දැන්ටමත් රට වෙනස් කරලා ඉවරයි. මාලිමාව මේ පාර 85%කට වැඩියෙන් ඡන්දේ දිනනවාමයි. එඳ මේක මතක තියාගන්න. එහෙනම් සියලුම දෙනාට නැවතත් කියනවා සුබ අලුත් අවුරුද්දක් වේවා. අපි අවුරුදු 16 වෙනිදාකින් පස්සේ ආපහු අපේ channel එක live streaming පටන් ගන්නවා. ඉතින් ආපහු කියන්න තියෙන්නේ ළඟමට සහ ළඟම සභාපතිවරයාට මේ වැඩ කටයුතු දිගටම කරගෙන යන්න සාර්ථකත්වය එතකොටම දිරිය ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වෙනස විත්‍රංජන් ඇමරිකාවේ ඉඳලා එහෙනම් ඉතා ඉක්මනටම හම්බ වෙමු. අනු ජනාධිපති AKD ජයවා මාලිමාව ජයවා. එහෙනම් ඉතා ඉක්මනින් අපි live video වලින් හම්බ වෙමු. ඉතින් එහෙනම් ජඩහිරු කුඩුහිරු නයිදරන මේවා අනිවාර්යයෙන්ම unsubscribe කරන්න. මේ කුණු මාධ්‍ය දෙක අපි වර්ජනය කර යුතුමයි. මේ කුණු ජඩ මාධ්‍ය දෙක අපි වහලා දාන්න ඕනේ. එහෙනම් සුබ දවසක් වේවා. මාලිමාවට ජය වේවා. ආදරේ.